මොහොතක ලාවට වැටෙන ඉරි පොදත් එක්කම මුළු පරිසරයම වෙනස් වෙලා. අවට තියෙන මීදුමින් ඇත්තටම මට නම් පේන්නේ සුරංගනා ලෝකයක් වගේ. මල් පෙතිවල තියෙන පිනිබින්දු දකිද්දී අපූර්ව හැඟීමක්. මල් කියන්නෙම මේ ලෝකෙ ලස්සන කරන්න අපිට ලැබුණු තවත් එක තෑග්ගක්. මගේ ගෙවත්තේ තියෙන මල් දකිද්දී මට නම් හරිම සතුටුයි. කුරුල්ලන්ගේ කිචිපිචි සද්දයත් එක්කම මම දැන් කරන්නේ මගේ උදේ තේ එක බොන එක. තේ එක හදන වීඩියෝ එක මං ගාව දැන් නෑ. නමුත් මම තේ එකක් හදද්දී තලාගත් ඉඟුරු, කරදබුංගු, කුරුඳු පොතු කෑල්ලක් දාලයි හදන්නේ. එතකොට තේ එකට අමුතුම රසයක්. ඒ වගේම ඖෂධීය ගුණයත් ඉහළයි. උණු තේ එකක් එක්ක සැර කෑමක් කියන්නේ වෙනමම දෙයක්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. හුඟ කාලෙකට පස්සේ මට ස්ට්‍රෝබෙරි ගෙඩි වගයක් හම්බුණා. හරියටම බැලුවොත් අවුරුදු 10කින්. මට මේ ස්ට්‍රෝබෙරි ගෙඩි ටික හම්බුනේ මගේ අයියාගෙන්. හරියටම ගෙඩි 10ක් තියෙනවා. මම ඒ වගෙන් මගේ අම්මටයි තාත්තටයි වෙන් කරා. මොකද එයාලට පොඩි හරි කෑමක් හම්බුනහම අපි වෙනුවෙන් වෙන් කරනවා. ඒක ඕනම දෙමව්පියෙක්ගේ හැටියක්. ඉතින් අපිටත් දෙයක් ලැබුණහම අපිත් ඒ දේ කරන්න ඕනේ නේද? ඒක නේද අපේ යුතුකම. මම නම් පොඩි කාලේ ඉඳන්ම මේ දේ කරනවා. ඒක මං හුරු වුණ විදිහ. මගේ වීඩියෝ එක බලන ඔයාලත් මේ දේ කරන අයත් ඇති, නොකරන අයත් ඇති. ඉතින් මං ඔයාලගෙන් ඉල්ලන්නේ ඔයාලා එහෙම නොකරනවා නම් පුළුවන් පුංචි වෙලාවක හරි ඒ දේ කරන්න. පුංචි දේ වුණත් ඇති. මට මේ හම්බුන ස්ට්‍රෝබෙරි ටික මට පැල කරන්න හිතුණා. මම මේ කරන පළවෙනි වතාව. සමහර විට හරියන්නත් පුළුවන්. සමහර විට වරදින්නත් පුළුවන්. ප්‍රතිඵලය මං ඔයාලට ඊළඟ සතියේ කියන්නම්. මුලින්ම කපුරෙදි කෑල්ලක් අරගෙන ස්ට්‍රෝබෙරි ටික තෙත මාත්තු කරගන්න. එතකොට අනවශ්‍ය වතුර ටික රෙදි කෑල්ලට උරා ගන්නවා. හිමීට කරන්න. ගෙඩිය තැලෙන්නේ නැති වෙන විදිහට. ටික වෙලාවක් තිබ්බහම ස්ට්‍රෝබෙරි ගෙඩියේ තියෙන තෙත ගතිය රෙදි කෑල්ලට උරා ගන්නවා. එතකොට ඊට පස්සේ හොඳ කැපෙන පිහියක් අරගෙන ස්ට්‍රෝබෙරි ගෙඩියේ හිමීට උඩ ඇට තියෙන ටික අයින් කරගන්න. මේක ගොඩාක් පරිස්සමට කරන්න ඕනේ. ඔයාලට පේනව නේද? ඉතින් එහෙම මම වෙන් කරගත්ත කොටස තමා මේ තියෙන්නේ. මේ දේ
ගොඩාක් පරිස්සමට කරන්න. බීජවලට හානියක් වෙන්නේ නැති විදිහට. මෙහෙම කපුරෙදි කෑල්ලේ තියෙන මේ ස්ට්‍රෝබෙරි කෑලි ටික දවස් 2-3ක් තිබ්බාම හරියනවා. අද දවල්ට සුප් එකක් මට හදන්න හිතුණා. මම මීට කලින් සුප් හදලා නැහැ. ඒ වුණාට මගේ අම්මගේ රෙසිපි එකකට තමයි මම දැන් සුප් එක හදන්නේ. සමහර විට අඩුපාඩු වැරදි තියෙන්නත් පුළුවන්. ඒ නිසාම මට හදලා බලන්න හිතුණා. පොඩි කාලේ නම් මට අනේ උයනගේ කරදරයක් එපා වෙනවා කියලා හිතුණට දැන් මට උයන්න ආස හිතෙනවා. සාමාන්‍යයෙන් අපි වයසට යන්නම අපේ ආසාවලුත් ටික ටික වෙනස් වෙනවා. ඒක මට හොඳටම දැනුණා. අපි පොඩි කාලේ හිතන විදිහට නෙමෙයි දැන් හිතන්නේ. හරියට බැලුවොත් අපි පොඩි කාලේ සෙල්ලම් කරපු සෙල්ලම් බඩු දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඊටත් එහා අපේ ආසාවල් හැමදේම වෙනස් වෙලා අපි තරඟකාරී ලෝකයකට හුරු වෙලා. ඉතින් ඇත්තටම මේ ලෝකේ හරිම පුදුමාකාරයි. මටත් උයන එක ගැන ටිකක් හරි ආසාවක් ඇති වුණේ දැන්. ඇත්තටම උයනවා කියන්නේ හරි අපූර්ව දෙයක්. ඒකට ආසාවෙන් හිත යොමු කරලා කරන්න ඕනේ. ඇත්තටම මට දැන් හිතෙන වෙලාවට දන්න මොනා හරි එක දෙයක් හරි මං හදන්න මහන්සි වෙනවා. මම සුප් එක හදන වීඩියෝ එක මං ගාව නෑ. ආයෙත් දවසක මං ඔයාලට ඒක පෙන්නන්නම්. පොඩි වීඩියෝ කොටස් තමා මේ වීඩියෝ එකේ තියෙන්නේ. මට සමා වෙන්න. සුප් එක මම ටිකක් උකුවට තමා හදන්නේ. මොකද දවල්ටනේ මේක හදන්නේ. මේක මගේ අම්මගේ රෙසිපි එකක්. ඇත්තටම අම්මගේ කෑම අම්ම කියන විදිහට හැදුවොත් ඒ විදිහටම හැදෙනවා. මට හරි සතුටුයි. මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. සුප් එකේ තැම්බෙන එළවලු වලින් භාගයක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි මත් ගන්න බැයි නම් බ්ලෙන්ඩර් කරන්න. බ්ලෙන්ඩර් කරලා ආයෙත් ඒක සුප් එකටම දාන්න. එහෙම කරපුවාම සුප් එකට උකු ගතියක් ලැබෙනවා. මට මේ ක්‍රමය කියා දුන්නේ මගේ අම්මා. එයා සුප් හදද්දී හැම වෙලේම මේ විදිය කරනවා. ඉතින් මම සුප් එක හැදුවා. හිතුවටත් වැඩිය සුප් එක රහට ආවා. මට හරි සතුටුයි. පළවෙනි වතාවට මං හදපු දෙයක් එහා ගෙදර අයත් එක්ක බෙදාගෙන රස වින්දා. ඇත්තටම සතුටුයි.
මම දැන් කරන්න යන්නේ විශ්වයට ස්තුති කරන්නයි. මට ලැබුණු හැම දේටම මං ස්තුති කරනවා. ආදරණීය විශ්වය, ජීවිතයේ සතුට සොයා යන ගමනේ මට දුක සතුට සම ආකාරයෙන් ලැබුණා. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙමි. ජීවිතේට දැනෙන සතුට සතුටින් බාර ගන්නටත්, දුක එක හිතින් විඳ දරා ගැනීමටත් මම හුරු වුණේ. මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැති බවත්, මේ ස්ථිර ලෝකයේ සතුටින් සරලව ජීවිතය ගත කිරීම මගේ අරමුණයි. කිසිම කෙනෙකුට තමාට තමා පමණක් සිටිනා යන හැඟීම දුරු වී සතුටින් සිටීමට හැකි වේවා. අද දවසේ මගේ ප්‍රාර්ථනය සෑම දිනාටම යහපත උදා වේවා යන්නයි. ඉතින් දෙවියනි, එළඹෙන්නා වූ මෙම සතිය සියලුම දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. දෙවියනි, ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි. හවස අහස ලස්සනට අද පායලා. හරිම ලස්සනයි. ඉතින් ආයෙත් දවසක හමු වෙන්න බලාපොරොත්තුවෙන් මම යනවා. සුබ දවසක්. හැමෝම සතුටින් සාමදානෙන් ඉන්න. ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ ඔයාලා බලනවට.